ඔන්න බලන්න මගේ හරිතාගාරයට කඩන් වැටිච්ච ගහ. මේ දවස් ටිකේ ඉතින් හුලං වැඩි නිසා මේ මුලින්ම තමයි ගිලිලා ගහ වැටුනේ. මේ ළඟවත් නෙවෙයි තිබුණේ, කොහොම හරි මේ ගහේ අග්ගිස්ස වැටෙනකොට අග්ගිස්ස තනිකරම මේ දිග තිබුණා එතෙන්ට. මේ බලන්නකො තනිකර මුල්ලට තමයි වැටුනේ. මුල්ලට වැටිලා එහෙම පහත් වුණා. ලොකු හානියක් තියෙනවා. ඉතින් උඩ ඉටු කොලේ ඉරිලා දැල ඉරිලා තියෙන්නේ. එතකොට යකඩ බර ටික නැවිලා වටේටම තිබිච්ච ගස් ටික කැපුවා. ඒ ළඟින්ම තිබිච්ච ගස් ටික කපලා අයින් කරා. මේ ඒ වුණාට ඉතින් අර මේ ගහ වැටේවි කියලා හිතුවේ නෑ. මොකද මේ ගහ ගොඩක් දුර තිබිච්ච නිසා. නමුත් ඒක උගුලගෙන වැටුණා. මේ හරියටම කොහොම හරි වැටෙනකොට ඒක ගහේ දිග තිබුණා. මේ හිතුවේ නෑ ගහ වැටේවි කියලා. හරියටම කෙනින් තිබිච්ච ගහ අනිවාර්යෙන් මුලින්ම කරන්න ඕන දේ තමයි මේ වටේ මේ හදන්න ඉස්සෙල්ලා වටේම තියෙන ගස් ටික කපලා අයින් කරන්න ඕන. සාමාන්‍යයෙන් අපිට හිතනවා නම් ඉතින් මේ ගහ වැටෙනමයි ගහ වැටේවි කියලා හිතන ගස් තියෙන ගැට මේ ගැට ගහලා කම්බි දාලා ගැට ගහලා හරි තියන්න ඕන. මේ එතකොට ඉතින් ගොඩක් දුරට වැටෙන්නේ නැහැ. ඉතින් මේ බලමුකෝ දැන් අපිට ඇතුළට ගිහිල්ලා මේ කොහොමද කියලා තත්ත්වේ. මේ ඔය උතන ඔන්න මුල්ලට තමයි වැටෙන්නේ. ඔය ඉටි කොලේ කැඩිලා කඩන් කැඩිලා තියෙන්නේ. දලත් ඒ පැත්ත කැඩිලා තියෙන්නේ. එතන ඉටි කොලේ කැඩිලා යකඩ බාර ඔක්කොම මේ නැවිලා තියෙන්නේ. එහා පැත්ත කැල්ලස් හිල්ලලා තියෙන්නේ. කෝටු එහෙම වැදිලා මේ ඔය ටික ඉතින් මුල්ලටම දැඩි යලා බහන තියෙනවා. ඉතින් මේ වෙනවන්නේ ඉතින් එච්චරයි. ඒ පැත්තෙන් නම් එච්චරයි මේ වෙලා තියෙන්නේ. ඉතින් ළඟපාත තියෙන ගොඩක් ගස් අයින් කරා. ඉතින් මේ මහෝගනි ගස් තිබුණා, ජෝල් ගහක් තිබුණා. ජෝල් ගස් එතකොට කොස් ගස් එහෙම ගොඩක් තිබුණා. අයින් කරා. මේ ඔය තියෙන ජෝල් කඳන් ඕ තිබිච්ච මේ ජෝල් ගහ තමයි කපලා තියෙන්නේ. ඒවා හිතන් අයින් කරලා තියෙන්නේ. මේ දවස් ටිකේ හුලං වැඩිනේ. ඒක නිසා තමයි මේ ගස් නැත්තම් ඉතින් උගුලන් වැටෙන්නේ නැහැ නේ. කුස් ගහලා ලේසි. මේ හුලං වැඩි නිසා තමයි මුලින්ම උගුලන් වැටුනේ. පළවට නම් ඉතින් මොකුත් එහෙම ලාභහානියක් නැහැ. ඉතින් අර කොළේ වැටලා තියෙනවා. මේ උතනින් ඉතින් ගොඩක් එතන ඇති ඉක්මනින්ම ඉතින් එතන හදන්න ඕන. මොකද එතන සත්තුන්ට උනත් ඇතුළට එන්න පුළුවන් නේ.